හාමුදුරුවෝ හැටියට ගියත්තන් හැටියට ඔය යත්තන්ට අවාද අනුශාසනා ලබා දෙන්න පුළුවන්. ඒ අවාද අනුශාසනා පිළි අරගෙන තමන්ගේ ජීවිතයේ අඩුපාඩු හදා ගන්නට රාහුල පුංචි හාමුදුරුවෝ ශික්ෂාකාමී අතර අදටපත් අත්තුර ලැබුණා. අවුරුදු 7ක් වෙච්ච පුංචි රාහුල හාමුදුරුවෝ විහාරස්ථානයේ මිදුල අමදිනම ලස්සනට ඉරුළු පාර වදින්න ලස්සනට අතුලා. සමහරයි වයසේ ඉන්න අනිත් හාමුදුරුවෝ ඊට වඩා වැඩිමල් හාමුදුරුවෝ අර රාහුල පොඩි හාමුදුරුවෝ අතුගාලා අයින් කරපු කුණු ටික කොහේ හරි කුණු කොටකට දැම්මහම හිටිය තව පොඩි හාමුදුරුවෝ හිටියා. ගෙනාපු ඒ අස්කරපු කුණු ටික නැවත ඕවර මිදුලට ලස්සනට අතුගාපු මිදුලට දාලා. කිපුනේ නැහැ, තරහ ගියේ නැහැ, කේන්ති ගියේ නැහැ, කාටවත් වෛර විරෝධ කරේ නැහැ. නැවත ඉඳලා ගත්තා, අතු ගෑවා, කුණු ටික අරගෙන දැම්මා. අපි නම් මොකද කරන්නේ? අතු ගාපෝ මිදුලකට කුණු ටිකක් දැම්මොත් ඒ මිදුල මැදින් කුණු අරගෙන යනකොට කුණු ටිකක් වැටුනොත් අපි මොකද කරන්නේ? ගිරිය පුප්පගෙන ගෑ ගහනවනේ. කෝසීලාදී ගුණ ධර්ම ශික්ෂාකාමී ගුණයකෝ අද සිල් සමාදන් වෙච්ච ඔය යත්තන්ගේ ළඟ සීලාදී ගුණ ධර්ම තියද කියලා බලන්න හැන්දෑවට ගෙදර යනකොට බලන්න. ගේ ඇතුලේ තමන්ගේ දුව පුතා ලේලි බෑන්න මොනුපුරා මිනිපිරේ මාත්‍ය නෝනා අද දවල් උයපෝ පිඟන් කෝප්ප තැන් වල කියනවා නම් වලන් ටික තියෙන තැන් වල හැමදාම කුස්සිය පුරාම වපුරලා තිබුණොත් සිල් ගත්ත උපාසකම්ම ගෙදරට යනකොට යන්නේ කාලයක් සනිය වෙනවා. ගේ ඇතුලේ කුස්සියට යනවා. තෝර අපේ ළඟ තියෙනවා මේ වෙලාවම කේන්තිය එනකොට තරහ එනකොට අපි හිතන්නට ඕන මොකක්ද? කොහොමගේ ඉවසීම, කොහොමගේ දරා ගැනීම ශක්තිය. උන්නෝක තමයි මේ බණවනවා කියලා ජීවිතේ අඩුපාඩු හදාගන්න. බණ කියන එකේ තේරුම මොකක්ද? අකුරු දෙක. බාන බයන්නේ කියන්නේ භවය, න කියන්නේ නැසි. මේ ඉපදෙමින් මැරෙමින් යන ගෝතර සංසාරේ මේ භව ගමන නැසන එක තමයි. එහෙනම් මේ බණ අහනකොට තමයි අහන්න බණ කරුණෝ හදවතට ගන්නකොට තේරෙනවා මේ බණ ටිකෙන් මොකද්ද ගන්නද? මගේ අඩුපාඩුමයි තියෙන්නේ. මේ හදාගන්න. ජීවිතයේ අඩුපාඩු හැදෙනකොට ගමන යන්න ලේසි පිටුපොට. පින්නට දහමට යොමු වෙනකොට ජීවිතේ යොමු කර ගන්නකොට බොහෝ දිනාගෙන් එන තාඩන පීඩන නිසා පීඩා ඒව පැත්තකට දාලා තමන්ගේ ගමන තමයි. ඒ නිසා පින්වතුනි සිල්වත්කම තියෙන්නට ඕන මොන දෙයක? සීලය තමයි සදාචාර සම්පන්න භාවයට හේතුව. ඔය යතෝ ඔය සුදු වතින් සැලසිලා පන්සලට ආවේ ඒ සදාචාර සම්පන්නකම කියන්නේ. මගුලට දානෙට පිරිවකට ගෙදරට විඩ වෙන ඇඳුම් ඇඳලා ඇඳුම් අදින්නේ මොකක් නිසාද? සීලේ සදාචාර සම්පන්නකම. කොයි අතට ළඟ චාරයක් සදාචාරයක් තියෙනවා. එහෙම නැත්නම් අර බල්ලු කුසු වගේ තමයි ඇඳුම් නැහැ නේද? ඒ වගේ තමයි ජීවත්. සදාචාර සම්පන්නකමක් තියෙන නිසා මේ විවහගෙන ලැජ්ජාව බය කියන දේ හිරියොත්ක් තියෙන නිසා ලැජ්ජාවයි බයයි තියෙන ඒකයි මම කියුවේ අදුම නෙමෙයි සීල තියෙන තමන් අධිෂ්ඨාන කරගන්නවා මම මේ දිවි හිමියෙන් අද දවසේ මේ සිල්පදාට රකින්න. මම කාත් එක්ක කියලා මම බොරුවක් පරස වචනයක් හිස් වචනයක් නම් අද දවසේ කියන්නේ. එහෙම වචනයක් කියන්න හිතට එනකොටම හිත මොකක් කරගන්නවා? දමනය කරගන්නට, හීල කරගන්නට. මගේ මේ කටින් දැන් පිට වෙන්න යන්නේ
මොකක්ද? නරක වචන, හිස් වචන, පරස වචනයක් කියන දේ තේරුම් ගන්න. මේ වචනේ කියන දේ ඒක හොඳට තේරුම් ගන්නට ඕන දෙයක් තමයි. මේකේ වැරදි ගොඩක් වෙනවා. නිකන් ඉන්න ගමන් එක දේවල් කතා කරනවා, හිස් වචනේ කතා කරන්නේ. එලවටත් මෙලවටත් දෙලව යහපත් දෙයක් වෙන්නේ නැත්තම් ඒක වැඩකට නැති හිස් වචන. හැම වෙලාවෙම තේරුම් ගන්න ඕනේ මේ සිල්වත් කමරට තැනකට ගියාම පස්සේ තමන්ගේ ගුණය රැකගෙන ජීවත් වෙන්න. තමන්ගේ සිල්වත්කම් අපි තේරුම් ගන්න පන්සලට ගියාම කොහොමද හැසිරෙන්නේ? තමන්ගේ අම්මා තාත්තා ළඟ හැසිරෙන්නට ඕන. ආත්මය මුත්තයි ළඟ කොහොමද හැසිරෙන්නේ? ස්වාමියා බිරිඳ දරුවෝ ළඟ කොහොමද හැසිරෙන්නේ? යාළු හිත මිත්‍රාදීන් ළඟ කොහොමද අපි හැසිරෙන්නේ? ඒ නිසා ඒ ගුණය තියලා වැඩ කටයුතු කරන්නට ඕන. ඒ නිසා පින්වත්නි නුවණැත්තකම කියලා කියන්නේ ප්‍රඥාව බුද්ධිය කියන දේ හරියට සුදුසු තැනට සුදුසු ගුණ පාවිච්චි කරනවා. එමණතු ජීවිතේ මේ විභාගාත යන වගේ තල්ලු වෙලා ඉස්සලා යන්න දුන්නොත් මේ පාලනයක් නැතුව ගියොත් බුදුරු දේශනා කරේ විහාදා දරා ගන්නට මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ නිසා පින්වතුනි හැම වෙලාවකම හිත හදා ගන්න පුළුවන්. තමන්ට ළඟ තිබිච්ච දේවල් කැඩිලා බිඳිලා විනාශ වෙලා යනකොට තේරුම් ගන්නට ඕන මගේ ජීවිතය මේ වගේ කැඩෙනවා බිඳිනවා විනාශ වෙලා යනවා. කවදාවත් මේ ලෝකේ තියෙන දේවල් සදාකාලික නැහැ විනාශ වෙනවා. බුදුහාමුදුරුවෝ අනන්ත ලක්ෂණ සූත්‍ර දේශනාව, ත්‍රිලක්ෂණ දේශනාව, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා දේශනා කළා. ඇති වෙලා පැවතිලා නැති වෙලා විනාශ වෙනවා. තමන්ගේ වයසත් එක්ක හිතලා බලන්න. මන් දැන් මොනවද අරගෙන යන්නේ? මං එනකොට ගෙනාවේ මොනවද? දැන් එකතු කරගෙන තියෙන්නේ මොනවද? යනකොට අරගෙන යන්නේ මොනවද? ඒ නිසා පින්වතුනි ජීවිතයක් එක්ක කටයුතු කරනකොට අද ඔබ හිතලා බලන්න. ඔබ හැම දිනාගෙම මෙතන ඉන්න ගොඩක් වයෝවෘද්ධ අය සමහර විට තමන්ගේ අම්මා තාත්තද ජීවිත බුදුදහමේ උගන්වන බෞද්ධ දර්ශනය තුළ අම්මා තාත්තා මැරිලා ගියා නම් මිය පරලෝකෙ හිටපු අයට මොකද කරන්න කියලා? පින් දෙන්න කියලා. පින් දෙන්න කොහොමද? දාන පහන් පූජා කරලා ධර්ම දේශනාවක් පවත්වලා ඒ නොයෙක් පින්කම් තියෙන මේ ශාසන ඉතිහාසය තුළ ඒ පින්කම් කරලා පරලෝකෙට ගිහින් අයට පින් දෙන්න. දැන් මෙතන ඉන්න අය කල්පනා කරලා බලන්න ඔබේ අම්මා ඔබේ තාත්තා තාම ජීවතුන් අතර ඇති එක්ක අම්මා විතරක් තාත්තා එක්ක තාත්තා ඇති අම්මා නැහැ. අම්මයි තාත්තයි දෙන්නම නැති අය. ඒ නිසා හිතලා බලන්න මේ ඉන්න අම්මා මේ ඉන්න තාත්තා එක්ක මම තව කොච්චර කාලයක් ජීවත් වෙන්නද? හිතලා බලන්නට ඕන පින්වතුනි. මට දැන් වයස 30ද මගේ අම්මට තාත්තට වයස 30ද මේ අම්මා තාත්තා එක්ක මම තව කොච්චර කාලයක් මේ ලෝකේ ඉන්නවද? තාම පුංචි කාලයක්. ඔබ බිරිඳ හැටියට හිතලා බලන්න. මම මගේ ස්වාමියාත් එක්ක තව කොච්චර කාලයක් ඉන්නවද? එතකොට මේ මහත්තුරු හිතන්නට ඕන. අපි අවුරුදු 700 ජීවත් වෙන්නේ කවුරුද? ඒ නිසා මගේ නෝනත් එක්ක මම තව කොච්චර කාලයක් ඉන්නේ. මෙන්න හැමදේනම හිතන්නට ඕනේ ඊළඟ කාරණේ. මං අම්මෙක් මං තාත්තෙක්. මගේ දරුවොත් එක්ක මං තව කොච්චර කාලයක් ඉන්නද? මගේ සහෝදරයෝ සහෝදරියොත් එක්ක මං තව කොච්චර කාලයක් ඉන්නද?
මොකද අපි අවුරුදු 800ක් 900ක් ජීවත් වෙනවද නැහැ. ඉතාම කෙටි කාලයක් පුංචි කාලෙකදී මේ ලෝකේ ඇති කරගත්ත හදාගත්ත සියලු දේම ඇත්තරලා